ඔස්ට්‍රියා යන්න හිතුවා. හැබැයි වැඩේ පටන් ගන්න ඕනේ කොහෙන්ද කියලාවත් මට එතකොට තේරුණේ නැහැ. ඔහොම හොයාගෙන යනකොට තමයි මට හම්බ වෙන්නේ රටක මගේ කතාව. ඔන්න ඉතින් අදත් ආයුෂ බොහෝ වේවා කියලා ඔයාලා හැමෝම පිළිගන්නවා. අද vlog එකකින් මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔස්ට්‍රියාවට එන්න මම කොහොමද පාර හදාගත්තේ සහ මට ඒ පාර හදාගන්න උදව් වෙච්ච දේවල් මොනවාද කියලා. එතනදී මුලින්ම මම කතා කරන්න කැමති මම කිව්වේ මට බොහොම අහම්බෙන් තමයි මේ ශ්‍රී ලංකන් ස්ටුඩන්ට්ස් ඉන් ඔස්ට්‍රියා කියන ගෲප් එක මුණ ගැහෙන්නේ. එතකොට මගේ ගමනට පළවෙනි අත්විවරම වැටෙන්නේ මේ ගෲප් එක හරහා. මොකද මම ඒ වෙනකන් ඔස්ට්‍රියාවට යනවා කියලා කිසිම අදහසක් තිබ්බේ නැහැ. හැබැයි මම දැන් ගෲප් එකේ ගිහින් බලනකොට අපේ ඇඩ්මින් සහෝදරයා හරිම ලස්සනට ඕනම කෙනෙක්ට තනියෙන් වීසා එක ඇප්ලයි කරගන්න පුළුවන් තැනට ඩොකියුමන්ට් එකේ ඉඳලා යන්න ඕන තැන වෙනකන් හැමදේම හරිම ලස්සනට සරලව ලියලා තිබ්බ හරියට පොතක්. මේ තියෙන්නේ අපේ ඔස්ට්‍රියාවේ ගෲප් එක. ඉතින් මේකේ අපේ ගෲප් ඇඩ්මින් හැම චැප්ටර් එකක්ම ඔයාලට ලේසියෙන් දේවල් හොයාගන්න පුළුවන් විදිහට වෙන වෙනම ලියලා තියෙනවා. කවුරුම හරි කෙනෙක් ඔස්ට්‍රියාවේ ස්ටුඩන්ට් වීසා ඇප්ලයි කරනවා නම් මම හිතනවා එයාට මේක හොඳ රිසෝස් එකක් වෙයි කියලා එයාගේ ප්‍රොසෙස් එක කරගෙන යන්න. ඉතින් මුලින්ම කරේ කියවලා බැලුවා කරගන්න පුළුවන් කියලා හිතුණා. නමුත් ඉතින් එහෙම ප්ලෑන් එකක් තිබෙන්නේ නැහැ. ඔය එහෙම මෙහින් ආරංචි වෙච්ච ඒජන්සි මත් නෙමෙයි. ඉතින් එහෙම තැන්වල දන්න අඳුරන යාළුවන්ගෙනුත් අහලා හොයලා ඒ ටික කරගෙන එනකොට පස්සේ මට හිතුණා නෑ මේක මට ඉස්සෙල්ලම බය හිතුණා මේක යුරෝප් කන්ට්‍රි එකක් ඊළඟට තනියෙන් මේක කරගන්න පුළුවන් වෙයිද. මොකද කලින් පාර මට වෙච්ච දේත් මතක් වුණා. මොකද කලින් පාරත් මං ලක්ෂ ගාණක් lost. එතකොට මේ පාර ආයි අත ගහනවාද කියන බය තිබුණා හිතේ. ඊළඟට ඒ වෙද්දී අනිත් එක ෆයිනෑන්ස් පැත්ත තමයි ලොකුම. මොකද කලින් පාරත් මාව හිර වෙන්නේ එතනදීනේ. මුලින්ම මම කරේ ඒ තිබ්බ ගෲප් එකේ දාලා තිබ්බ ඩීටේල්ස් ටික ඔක්කොම print out එකක් ගත්තා. අරගෙන කියවලා ඊට පස්සේ ඊළඟට දැන් ගෲප් එකකින් විතරක් නෙමෙයි ඊට පස්සේ ඒ තොරතුරුත් එක්ක තව දේවල් හොයනකොට YouTube රුමියාවට ස්ටුඩන්ට් වීසා කියන කොටස ඒ දවස්වල එච්චර ෆේමස් නෑ මම හිතන විදිහට. මම දැනගෙන හිටියේ නෑ. මේ තියෙන්නේ ඔස්ට්‍රියාවට කවුරු හරි කෙනෙක් එනවා නම් අනිවාර්යයෙන්ම බලන්න ඕන ඔස්ට්‍රියාවේ තියෙන අපේ ඔෆිෂියල් වෙබ්සයිට් එක. ඉතින් මේකේ අපි අයිති වෙන්නේ තර්ඩ් කන්ට්‍රීස් වලට. ඒ අනුව අපේ ස්ටුඩන්ට් වීසා කැටගරි එකට අදාළව අවශ්‍ය කරන සියලුම රික්වයර්මන්ට්ස් එතකොට කරන විදිහ ඒ හැම විස්තරයක්ම මේ වෙබ්සයිට් එකේ දාලා තියෙනවා. ඉතින් අනිවාර්යයෙන්ම කාට හරි අවශ්‍යතාවයක් තියෙනවා නම් ඔස්ට්‍රියානු ස්ටුඩන්ට් වීසා එකක් ගැන බලනවා නම් මේ වෙබ්සයිට් එක අනිවාර්යයෙන්ම ෆලෝ කරන්න සහ මේ වෙබ්සයිට් එකෙන් අවශ්‍ය ඔෆිෂියල් ඩීටේල්ස් ටික අපිට ගන්න පුළුවන්. ඊට පස්සේ මට පුළුවන් විදියට තව තොරතුරු එකතු කරගෙන YouTube එකෙන් ඊළඟට Facebook එකේ තව අනිත් රටවල් වල group වලත් තොරතුරු දානවා. ඔය ඔක්කොම එකතු කරලා මොකද දරන්න පුළුවන් මට්ටමකින් යන්න පුළුවන් තැනකට මට එතකොට සෙට් උනේ ඔස්ට්‍රියා කියන රට. ඉතින් ඒ අනුව මම තීරණය කරා හරි මම මේකට ඇප්ලයි කරනවා. ඊළඟට මම නිකමට වගේ හොයලත් බැලුවා ඒජන්සි මොනවා හරි තියනවද කරන. ඒ කාලේ එච්චර මං හිතන්නේ එහෙම ප්‍රසිද්ධියක් තිබ්බෙත් නැහැ. ඊට පස්සේ මුලින්ම මම කරේ අතනින් ගත්ත print out එකෙන් යා සම්පූර්ණ හැම දෙයක්ම ආය විස්තර කරලම ලියලා තිබුණා කරන්න ඕන දේවල්. ඉතින් පිළිවෙලක් තියෙනවනේ. ඒ පිළිවෙල නම්බර්ස් දාගෙන ඔන්න මුල ඉඳලා කරන්න පටන් ගත්තා එකින් එක. ඔන්න වැඩේට බැහැලා දැන් පිළිවෙලට කරන් යනකොට දැන් එක කාට වුණත් එනවනේ ප්‍රශ්න. එතකොට දැන් අහන්න කෙනෙකුත් ඉන්න එපා. ඊට පස්සේ ඉතින් ගෲප් එකට පෝස්ට් දාලා ගෲප් ඇඩ්මින්ට සමහරක් වෙලාවට මැසේජ් කරලා එතකොට අපි දේවල් කරද්දී මේ වෙනකොට Facebook එකේ මම හිතන්නේ යුරෝප් වල තියෙන බොහෝ රටවල් වලට වෙන් වෙච්ච වෙනම
ෆේස්බුක් ගෲප් තියෙනවා. ඊට අමතරව පර්සනල් පේජ් කරන් යන කට්ටිය ඉන්නවා. ඒ අතර මට හම්බුණා channel එකක් වයිකින් යුරෝප් කියලා. ඒගොල්ලන්ගේ මම දැක්කා දැන් මේ ළඟදිත් එයාලගේ වීඩියෝ එකක් මම බැලුවා. එයාලා සාමාන්‍යයෙන් අප්ඩේට් කරනවා ජොබ් ගැන, ඊළඟට එන්න පුළුවන් විවිධ ක්‍රම ගැන, යුරෝපයේ ගොඩක් රටවල් වලට. මම සර්විස් එකක් නම් අරන් නැහැ. හැබැයි මම එයාලගේ වීඩියෝස් බලලා තියෙනවා. ඔන්න ඔය විදිහට තමයි මම ඔස්ට්‍රියාවට එන්න අවස්ථාවක් හොයාගන්නේ. යුනිවර්සිටි එකට ඇප්ලයි කරන විදිහ, ඊළඟට වීසා ඇප්ලයි කරපු විදිහ, ඒ ටික මං ඊළඟ වීඩියෝස් වලින් අරන් එන්න. එහෙනම් ඊළඟ vlog එකකින් එනකම් ගිහින් එන්න. බොහොම ස්තුතියි අහන් හිටියටයි.